බලමු. සිද්ධිය වුණ තැනේ වෙනස ඇරෙන්න අද රැවුණ පැහැර ගැනීම හවස වුණ සිද්ධියට ගොඩක් සමානයි. අපහාස කිරීම දෙකම හොඳින් සැලසුම් කරලා. ඔව් අර ජපානයේ පෙන්නන විනෝද ක්‍රීඩා වැඩසටහන් වල වගේ නේද සර්? මං ඉඳලා හිටලා ටීවී එකේ දැකලා තියෙනවා. ඇත්තටම වන්දියක් කියලාවත් නැහැනේ. මං හිතන්නේ පෞද්ගලික අරමුණක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ